Hello friends, welcome back to my YouTube channel. ඉතින් අද ගෙනාපු වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටම දන්නවා ඇති. ඉතින් අද උදේ තමයි මම මේ ගමන ගියේ. මට මේට මාසයකට දෙකකට විතර කලින් ආරංචි වුණා චූටි කොටි පැටවු දෙන්නේ දාලා කියලා. ඉතින් විශේෂයෙන්ම එයාලා දෙන්න බෑන තමයි මම මේ ගමන ගියේ. ඉතින් කියන්න ඕනේ එකපාරට මහා තඩි වැස්සක් කඩාවත් වුණා. ඒ නිසා ඔක්කොම සත්තු වීඩියෝ එකේ නෑ. ඔක්කොම සත්තු කියන්නේ මින් මැදුරටයි කුරුළු උයනටයි යන්න බැරි වුණා. අනිත් මේ සත්තුත් පුලම් විදිහට ගත්තා. මොකද පැය එකමාරක් දෙකක් විතර තියෙනවා මේ සූ එකේ ඇවිදින්නේ. ඉතින් විනාඩි 10ක 12ක වීඩියෝ එකකට ගන්න අමාරුයි ඉතින් ඔක්කොම. ඒ නිසා පුළුවන් විදිහට ඔක්කොම මගේ සත්තු පොඩි ෂෝට් කැල් වලට අරගෙන වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම වීඩියෝ එක කොටස් දෙකක් විදිහට සමහර විට channel එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. මොකද වීඩියෝ එක ගොඩක් දික් වුණොත් ඒක කරදර නිසා. එහෙනම් අනිවාර්යෙන් මොකද ගොඩක් දුර ඉන්න අයට සමහර විට එන්න පුළුවන්කමක් නැහැ නේ සෝ එක බලන්න. ඉතින් එයාලටයි ඒ වගේම ගිහපු අයට අයිත් අලුත් සත්තු ඇවිල්ලා ඉන්නවා නම් එයාලා බලන්නේ හැමෝටම තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයාලා කැමතිම සතෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ සතාට කැමතියි කියලා. එතකොට තව අලුත් සත්තු ඔයාලා කලින් බලලා තියෙනවා නම් එතකොට හිටපු නැති දැන් හිටපු සත්තු ඉන්නවා නම් එයාලා කෙනෙක් කියලා අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ඒ වෙන කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාලා තාම මගේ වීඩියෝ බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතුව නම් අනිවාර්යෙන් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙතනින් ටිකට් එක අරගෙන තමයි අපි ඇතුළට යන්න ඕනේ. ඉතින් මෙතන ටිකට් එක දේශීය ළමා වැඩිහිටි සහ විදේශීය කියලා කොටස් වලට කඩලා තමයි තියෙන්නේ. මේ වෙනකොට නම් දේශීය ළමා ටිකට් එක රුපියල් 130ක් වගේ වෙනවා. ඒ වගේම දේශීය වැඩිහිටි ටිකට් එකට රුපියල් 295ක් වගේ තමයි ගන්නෙ. මේ දෙහිවල සූ එක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම පැරණිතම සූ එක වෙන්නේ. ඒ වගේම 1936 දී තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. අනේ කියුට් අනේ. වැරදියට තේරුම් ගන්න එපා. මෙයාලා නිදැල්ලේ නෙවෙයි ඉන්නේ. වීදුරුවකින් වෙන් කරලා තමයි යාලව තියෙන්නේ. ඉතින් වීඩියෝ කරද්දි මේ වීදුරුව පේන්නේ නැහැ. මොකද ලං කරලා වීඩියෝ කරන නිසා.
කියලා අඳුරගන්න පුළුවන්ද කියලා. මේ ඉන්නේ ඔටුවෙක්. මෙයාලව නම් ඉතින් හැමෝම දන්නවනේ. මේ මොනරු විතරක් නෙමෙයි සුදු මොනරුත් සූ එකේ හිටියා. ඉතින් මං ඒ වෙලේ යාළුව වීඩියෝ කරා. හැබැයි ගෙදර ඇවිල්ලා වීඩියෝ එක එඩිට් කරන්න බලද්දි වීඩියෝ එක තිබුණේ නැහැ. ඒ කියන්නේ ඉතින් ඒක හරියට වීඩියෝ වෙලා නැහැ. ඔන්න ඉතින් මම විශේෂයෙන්ම බලන්න ආපු කෙනා මෙතන ඉන්නවා. බලන්නකෝ ලං වෙන්නවත් බෑ. ඒ තරම් මිනිස්සු පිරිලා මෙතන. එයාට ඒ තරම් කට්ටිය ආදරෙයි. ඔය ඉන්නේ. ඉතින් පිරිමි සතෙකුයි ගෑනු සතෙකුයි දෙන්නෙක් හිටියා. ඔය ඉන්නේ පිරිමි සතා. ඉතින් එයාව පෙන්නලිවට තමයි ගෑනු සතාව එක්කගෙන එන්නේ. ඉතින් ගොඩාක් වෙලා එයා එතන හිටපු නිසා වැස්සකුත් ආව නිසා ඉතින් අපි ගෑනු සතා ගේනකන් හිටියේ නෑ. මෙයාගේ සෙල්ලම් ටික තමයි බලලා ආවේ. මෙයා නම් ඉතින් ටිකක් කම්මැලි. එයාව සෙල්ලමට අල්ලගන්න කොච්චර හැදුවත් එයා නම් ඔතනින් නැගිටින්න ගොඩක් පරක්කු වුණා. තාම ඉතින් චෝටිනේ. එයාව බලා ගන්න අය නම් ඉතින් එයාට ගොඩක්ම ආදරෙයි. බලන්න කොහෙනම් එයාගේ සෙල්ලම් ටිකක්. කොටියේ ඉතින් අපුරු සතෙක් වුණාට මෙයාලා තාම පොඩිනේ. ඒ නිසා ඉතින් තාම හරිම හුරතල්. ऐसी गांडू को बेबी आइए गांडू आइए මෙතන නම් ඉන්නේ ඇතින්න. කලියෝ නම් දෙන්නේ 3 දෙනෙක්ව මෙතන හිටියා. හැබැයි එයාලා දැන් නම් හිටියේ නෑ. මං හිතන්නේ එයාලව නාන්න එකගෙන ගිහින්ද කොහෙද? ඔන්න ඉතින් ඉන්නවා කැලේ රජා. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिलाने නුඹ රහස කියන ගීත
හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ බලන්නක යාළුවනේ මෙතන නම් පාට ගිරව් ගොඩාරියක් ඉන්නවා. බලන්නකෝ යාළුවා එකට ඉන්නකොට තියෙන ලස්සන. තනි වෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා. ඔන්න ඉතින් සූ එක බලන්න එන පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න තැනකුත් වෙනම හදලා තියෙනවා. බලන්නක යාළුවනේ කලින් නම් මෙතන ජිරාෆ්ලා 3 දෙනෙක් විතර හිටියා. හැබැයි අද යද්දි නම් හිටියේ එක්කෙනයි. එයාලට නම් ඉතින් මොනවා වෙලාද දන්නෙත් නැහැ. සමහර විට ලෙඩ වෙලා ඇති, සමහර අය නැති වෙලා වෙන්නත් පුළුවන්. කොහොම හරි දැන් නම් ඉතින් ඉන්නේ මෙයා විතරයි. ගොඩක් අහිංසක සත්තු. ඉතින් අපි දැනගන්න ඕනේ සූ එක බලන්න ගියාම එයාලට කිසිම කරදරයක් නොකර ඉන්න. මේ තියෙන්නේ සූ එකේ වල. වල කිව්වට අපි කැම්පස් එකේදී මේ වගේ තැනකට වල කියලා කියන්නේ. මේකට අලි රංග පීඨය කියලා තමයි කියන්නේ. අලි සෙල්ලම් තියෙනවනේ. ඉතින් සූ එකේ ඉන්න අලි දෙන්න 3 දෙනාගෙන් එක එක සෙල්ලම් තියෙනවා. ඉතින් හවස 4ට 4:00 වගේ තමයි ඒක නම් පටන් ගන්නෙ. ඔයාලා මීට කලින් මෙයාලව දැකලා නෑ නේද? අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මෙයාලව දැකලා තියෙනවද නැද්ද? මෙයාලා ලස්සනයිද කොහොමද කියලා. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් නතර කරන්නම්. තව උරංගයෙන් ඉන්න වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එක මම වෙනම වීඩියෝ එකක් විදියට අරගෙන එන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.